දියමන්ති, නිල්මැණික් මේ වගේ ඉතින් අපි හැමෝම දන්න ඕනේ. ඒත් මැණික් ලෝකේ තියෙනවා අපි වැඩි අහලා නැති ඒත් හරිම පුදුමාකාර සෙඟවුණු මැණික් වර්ග. අන්න ඒ වගේ එකක් ගැන තමයි අද මේ කතාව. ඒකේ නම තමයි බ්‍රසීලියනයිට්. හොඳයි එහෙනම් අපි මේ කතාව පටන් ගමු ටිකක් අමුතු ප්‍රශ්නකින්. හිතන්නකෝ හරිම ලස්සන දිලිසෙන මෙනිකක් තියෙනවා. ඒත් ඒක පළඳින්න බැරි තරම් බින්දෙන සුළුයි කියලා. එහෙම වෙන්න පුළුවන්ද? අන්න ඒක තමයි බ්‍රසීලියනයිට් කතාවේ තියෙන ලොකුම පරස්පරය. ඒකේ මේ මැණිකේ කතාවේ මූල හොයාගෙන යන්න නම් අපි පොඩ්ඩක් අතීතයට යන්න ඕනේ. ඒ කියන්නේ 1945 අවුරුද්දේ බ්‍රසීලියට. අන්න එතනදී තමයි මේ අලුත්ම මැණික් වර්ගයේ ලෝකෙට හෙළි වෙන්නේ. හරියටම කිව්වොත් 1945 දී ෆ්‍රෙඩරික් පෝ සහ එඩ්වර්ඩ් හෙන්ඩර්සන් කියන දෙන්න තමයි මේක අලුත්ම ඛනිජයක් විදිහට නිල වශයෙන් හඳුනාගන්නේ. ඉතින් මේක මුලින්ම හොයාගත්ත රටට ගෞරවයක් විදිහට ඒගොල්ලෝ මේකට නම දෙනවා බ්‍රසීලියනයිට්. ඒ කියන්නේ බ්‍රසීලියන්ෙන් ආපු එක කියන අර්ථයෙන්. මේ සොයා ගැනීම සිද්ධ වෙච්ච කාලෙත් හරිව විශේෂයි. හිතන්නකෝ මේක හොයාගෙන අවුරුදු 2කට පස්සේ ඒ කියන්නේ 1947 දී තමයි මැණික් විද්‍යාව ගැන පළවෙනි ජර්නල් එක පවා එළියට එන්නේ. ඒ කියන්නේ නූතන මැණික් විද්‍යාව පටන් ගන්න කාලෙම තමයි මේ මැණිකත් කරලියට එන්නේ. දෙවැනි ලෝක යුද්ධය ඉවර වෙලා ලෝකෙම අලුත් ගවේෂණවලට විද්‍යාත්මක සොයා ගැනීම් වලට පණ ලැබුණු යුගයක් ඒක. හරි. එතකොට කවදද මේක හොයාගත්තේ කියලා දැන් අපි දන්නවා. දැන් බලමු මොකක්ද මේ බ්‍රසීලියනයිට් කියන්නේ කියලා හරියටම. මෙන්න තියෙනවා බ්‍රසීලියනයිට් වල හැඳුනුම් පත වගේ එකක්. වර්ණය ගත්තොත් කොළ පාටට හුරු කහ පාටක්. නැත්තම් කහට හුරු කොළ පාටක්. දීප්තිය වීදුරුවක් වගේ දිලිසෙනවා. හැබැයි මෙන්න මේට හොඳට මතක තියාගන්න දෘಢතාව මොහොස් පරිමාණයෙන් 5.5යි ඔය අගය මේ කතාවට හරිම වැදගත්. රසායනිකව බැලුවොත් මේක සෝඩියම්, ඇලුමිනියම් සහ ෆොස්ෆේට් එකතු වෙලා හැදුණු සංයෝගයක්. ওই සූත්‍රය ටිකක් සංකීර්ණයි වගේ පෙනුනට මේක තමයි මේ මැණිකේ ඇත්තම අනන්‍යතාවය. හරි. එක පැත්තකින් ওই වගේ විද්‍යාව. අනිත් පැත්තෙන් බලන්නකෝ මේ මැණික ගැන තියෙන විශ්වාසය. කියනවා බ්‍රසීලියනයිට් පැලඳුවම ජීවිතය ගැන තියෙන විශ්වාසය ශක්තිමත් වෙනවලු. විද්‍යාවයි මේ වගේ අධිභෞතික විශ්වාසයයි පැති දෙකක් නේද? හොඳයි දැන් තමයි අපි එන්නේ මේ කතාවේ හරිම වැදගත් ඒ වගේම ටිකක් දුක්බර කොටසකට. ඒ තමයි බ්‍රසීලියනයිට් වල තියෙන ලොකුම දුර්වලකම. මෙතන තමයි අර පරස්පරය තියෙන්නේ. එක පැත්තකින් හරිම ලස්සන ඇහැට ප්‍රිය කොළ කහ පාටක් වීදුරුවක් වගේ දිලිසෙනවා. ඒත් අනිත් පැත්තෙන් ඒක හරිම බින්දෙන සුළුයි. ලේසියෙන්ම කැඩෙනවා, පතුරු යනවා. ඉතින් මේ පුදුමාකාර සුන්දරත්වයේ එකේම තියෙන දුර්වලකමක් නිසා යටපත් වෙලා තියෙනවා. අන්න කලින් මතක තියාගන්න කිව්ව අගය මතකද 5.5. මෙන්න ඒක වැදගත් වෙන්නේ ඇයි කියලා. මෙනික් ලෝකෙදී 5.5 කියන්නේ එච්චර ඉහළ දෘಢතාවයක් නෙවෙයි. ඉතින් හිතන්නකෝ මුද්දක් වගේ දෙයකට මේක දැම්මොත් එදිනදා වැඩ කරද්දී වදින පොඩි පොඩි පහරවල් වලටවත් ඔරොත්තු දෙන්න මේකට බෑ. ඉතින් මොකද්ද මේකේ තේරුම? මේ බිදෙනසුළු ගතිය නිසාම බ්‍රසීලියනයිට් මැණික් කපන්නේ ආභරණ හදන්න නෙවෙයි. ඒවා කපන්නේ විශේෂයෙන්ම මැණික් එකතු කරන අයට විතරයි. අන්න ඒකයි අපි ගොඩක් දෙනෙක් මේ නමවත් අහලා නැත්තේ. එහෙනම් පළඳින්න බැරි නම් මේ මැණිකේ තියෙන වටිනාකම මොකද්ද? හොඳයි. බ්‍රසීලියනයිට් Tamanටම වෙන්වුණු විශේෂ තැනක් මේ ලෝකෙ හොයාගන්නවා. මුලින් බ්‍රසීලියන් විතරක් හොයාගත්තට මේකේ කීර්තිය ලෝකයේ පුරා පැතිරෙනවා. ඇමරිකා එක්සත් ජනපදයෙන් ඊළඟට යුරෝපයේ ප්‍රංචයේ එතනින් අප්‍රිකාවෙන් නැමීබියා අන්තිමට ඈත ඕස්ට්‍රේලියාවෙනුත් මේ මැණික් වර්ගය වාර්තා වෙනවා. ඉතින් බලන්නකෝ එක තැනකින් පටන් ගත්ත ගමනක් කොහොමද ලෝකෙ වටේම ගිහින් තියෙන්නේ කියලා. ඉතින් මේ කතාවෙන් පැහැදිලි බ්‍රසීලියනයිට් වලට නියම තැන හම්බුනේ ආභරණ පෙට්ටියක නෙමෙයි. ඒක තියෙන්නේ මැණික් ගැන ගැඹුරින් දන්න. ඒවා එකතු කරන අයගේ එකතුන් වල. මොකද ඒගොල්ලෝ දන්නවා මේකේ වටිනාකම තියෙන්නේ පළදින්න පුරලංකමේ නෙවෙයි. ඒකේ තියෙන දුර්ලභ බව, අද්විතීය ස්ෆටික හැඩය සහ ඒ ලස්සන වර්ණය කියන කාරණාවලයි. ඉතින් අවසාන වශයෙන් මේ කතාව අපෙන් එක ප්‍රශ්නයක් අහනවා. මැණික් එක ඇත්තම වටිනාකම තීරණය වෙන්නේ මොකෙන්ද? ඒක පළදින්න පුළුවන් වීමෙන්ද? එහෙම නැත්නම් ඒකේ තියෙන දුර්ලභ බවෙන්ද? බ්‍රසීලියනයිට් වල කතාවේ ඒ ගැන හිතන්න හොඳ ඉඩක් ඉතුරු කරනවා.